කෙනෙක් ගමනක් ගිහින් එද්දි එයාගේ නියුන් සහෝදරයා එයාට වඩා වැඩියෙන් වයසට ගිහින් තිබුණොත් මෙහෙම වෙන්න පුළුවන්ද? ඔව්, ට්වින් පැරඩොක්ස් එක ඇත්තටම පැරඩොක්ස් එකක් නෙමෙයි. නියුන් සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා කියලා හිතමු. එක්කෙනෙක් ආලෝකයේ වේගයට ආසන්න වේගෙන් අභ්‍යවකාශ තරණය කරලා එනවා කියලා උපකල්පනය කරමු. මෙතනදී දැක ගන්න පුළුවන් වෙනවා අභ්‍යවකාශයේ තරණය කරලා එන කෙනාට වඩා පෘථිවියේ හිටපු නියුන් සහෝදරයා වයසට ගිහින් කියලා. මේ සංසිද්ධිය අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය මගින් පැහැදිලි කරගන්න පුළුවන්. Theory of Special Relativity හෝ විශේෂ සාපේක්ෂතාවාදයට අනුව නිශ්චලව ඉන්න කෙනෙක්ගේ හෝ සාපේක්ෂව හෙමින් ගමන් කරන කෙනෙක්ට සාපේක්ෂව වැඩි ඒකාකාර වේගයකින් ගමන් කරන කෙනෙක්ගේ කාලය ගත වෙන්නේ හෙමින්. මේකට අපි කියනවා කාල විස්තරණය නැත්නම් time dilation කියලා. ඒ කියන්නේ කාලය අපිට දැනෙනවා වගේ නිරපේක්ෂ දෙයක් නෙවෙයි. සාපේක්ෂ දෙයක්. මොකද්ද ඇත්තටම ඉතින් මේ කාලය විස්තරණය වෙනවා, ඇදෙනවා, එහෙම නැත්නම් හෙමින් ගමන් කරනවා කියලා කියන්නේ. පැය 24 ගමන් කරන්නේ හෙමින්, ඒ නිසා අපිට එදිනෙදා වැඩ කරගන්න වැඩිපුර කාලය ඉතිරෙනවා වගේ දෙයක්ද? නැහැ. ඇත්තටම මේ කාල වෙනස ඇතිවන පද්ධතියේ ඉන්න කෙනාට ඒ කාල වෙනස දැනෙන්නේ නැහැ. මොකද මේ කාල වෙනස ඇති වෙන්නේ වෙනම පද්ධතියක ඉන්න නිරීක්ෂකයෙකුට සාපේක්ෂව. මේ උදාහරණයේදී නම් පෘථිවියේ ඉන්න නියුන් සහෝදරයාට සාපේක්ෂව. ඒ කියන්නේ පෘථිවියේ ඉන්න නියුන් සහෝදරයාට සාපේක්ෂව අභ්‍යවකාශ තරණය කරන නියුන් සහෝදරයාගේ සහ එයාගේ පද්ධතිය නැත්නම් ෆ්‍රේම් එකේ හැම ටයිම් රිලේටඩ් ඉන්සිඩන්ට් එකක්ම ස්ලෝ වෙනවා. ඒ කියන්නේ ඔරලෝසුවක වෙලාව ගමන් කරනවා වගේ දෙයක් විතරක් නෙවෙයි. ඒ කෙනා ඇවිදින එක, ඒ පද්ධතියේ ගහක් තියෙනවා නම් ඒ ගහ හෙලවෙන එක, ඒ වගේ හැම දෙයක්ම. කොටින්ම මේ පුද්ගලයාගේ හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වයේ ශ්වසනය, මේ වගේ හැම බයොලොජිකල් ඇක්ටිවිටි එකක්ම ස්ලෝ වෙනවා. පෘථිවියේ ඉන්න කෙනාට මේ ස්පේස් ට්‍රැවල් කරන කෙනා දිහා රියල් ටයිම් බලන් ඉන්න විදියක් තිබුණොත් එයාට පේන්නේ හරියට ස්ලෝ මෝෂන් වීඩියෝ එකක් වගේ. හැබැයි ස්පේස් ට්‍රැවල් කරන කෙනා මේ වෙනස අත්විඳින්නේ නැහැ. මෙන්න මේ සංසිද්ධිය තමයි කාල විස්තරණය කියලා හඳුන්වන්නේ. ඉතින් මේ කාල වෙනස නිසා සහ බයොලොජිකල් ඇක්ටිවිටීස් වල වෙන ස්ලෝ වීම නිසා සාපේක්ෂව වේගයෙන් ගමන් කරන කෙනාගේ වයස, ඒ කියන්නේ අපි ඔරලෝසුවක් හරි කැලෙන්ඩර් එකක් හරි දිහා බලලා ගණනය කරන වයස විතරක් නෙවෙයි, ඒ කෙනාගේ බයොලොජිකල් ඒජ් එක පවා ගත වෙන්නේ අඩුවෙන්. ඒත් ඇත්තටම මේ වෙනස අපිට රියල් ටයිම් බලා ගන්න විදියක් නැහැනේ. මේ වෙනස බලා ගන්න පුළුවන් වෙන්නේ ස්පේස් ට්‍රැවල් කරපු කෙනා ආයේ ආවට පස්සේ. ඉතින් මේ කෙනා ආයේ ආවට පස්සේ දකින්න ලැබෙන ඒජ් ඩිෆරන්ස් එක ඇති වෙන හැටි බලමු. මේ ස්පේස් ට්‍රැවල් එකේ ජර්නි එක අපිට කොටස් 3කට බෙදන්න පුළුවන්. එක, ගමන ආරම්භයෙන් පස්සේ යම්කිසි ත්වරණයකින් ගමන් කරලා යම්කිසි වේගයක් අත්පත් කරගෙන එයා ඒකාකාර වේගයෙන් ගමන් කරනවා. දෙක, ටර්නින් පොයින්ට්. මෙතනදී එයා ගමනේ දිශාව වෙනස් කරගන්න ඕනේ. ඉතින් අභ්‍යවකාශ යානය මෙතනදී විශාල මන්දනයකට සහ ත්වරණයකට ලක් වෙනවා. 3, නැවතත් ඒකාකාර වේගයෙන් යානය ගමන් කරලා මන්දනයකින් පෘථිවියට ගොඩ බානවා. මේ ට්වින් පැරඩොක්ස් එකේ කියවෙන ඒජ් ඩිෆරන්ස් එකට මේ අදියර තුනේම වෙන ටයිම් ඩයලේෂන් බලපානවා. දෙවන අදියරේදී නැත්නම් ටර්නින් පොයින්ට් එකේදී මෙයා අතිවිශාල මන්දනයකට සහ ත්වරණයකට ලක් වෙනවානේ. ඒ කියන්නේ මෙයා තවදුරටත් ඒකාකාර වේගයෙන් නෙවෙයි ගමන් කරන්නේ. මෙතනදී මේ පද්ධතිය හැසිරෙන්නේ හරියට එයා විශාල ගුරුත්ව ක්ෂේත්‍රයකට හසු වෙලා ඉන්නවා වගේ. මෙතනදී වෙන කාල විස්තරණයේ ස්වභාවය අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ අයින්ස්ටයින්ගේ Theory of General Relativity හෝ සාමාන්‍ය සාපේක්ෂතාවාදය මගින්. ඇත්තටම මේ වගේ ඒජ් ඩිෆරන්ස් එකක් ඇති වෙන්නේ ස්පේස් ට්‍රැවල් කරොත් විතරද? නෑ, අපි එදිනදා යන ගමනකදී වුණත් මේ සංසිද්ධියට ලක් වෙනවා. ගෙදර ඉන්න කෙනෙක්ට සාපේක්ෂව ගමනක් ගිහින් එන කෙනෙක්ගේ වයස ගත වෙලා තියෙන්නේ අඩුවේ. හැබැයි මේ වෙනස ඉතා කුඩා වෙනසක් අභ්‍යවකාශ ගමනින් ඇති වෙච්ච වෙනසත් එක්ක බලද්දී. අන්න ඒ නිසයි එදිනදා ජීවිතේ ගමන් වලින් වෙන වෙනස්කම් අපිට දකින්න ලැබෙන්නේ නැත්තේ. රියල් ටයිම් බලන් ඉන්න විදියක් තිබුණා. පෘථිවියේ ඉන්න කෙනාට මේ ස්පේස් ට්‍රැවල් කද්ද මේ තාත්තා කරන්නේ? පොඩි මොකක්ද සද්ද කරන්නේ? පෘථිවියේ මොකද්ද? පිස්කට් එකක් කඩනවද?